අම්මා අද නම් හොඳට නිදාගත්තා. තාම හයර් එකක්වත් ලැබුණේ නැහැ. මෙන්න කෝල්. හෙලෝ. මේ සයි බස් එකෙන්ද? ඔව් කියන්න මිස්. අපිට අද හයර් එකක් යන්න පුළුවන්ද? පුළුවන් මිස්. කොහාටද එන්න ඕන? නුවරඑළියට. දැන් කොහෙන්ද ඔයාලා නගින්නේ? අපි මේ මෙතනින් නගින්නා. හරි බදුල්ලේ. හරි. මම මේ එන ගමන් ඉන්නේ. හරි මං එන්න. අම්මෝ වෙලාවට මේ හයර් එකක් ලැබුණේ. පාළුවේ හිටියේ හයර් එකකුත් නැතුව යන්යන් දැන් ඉන්න තැනට යා. බස් එකට නැග්ගා. හරි. දැන් ලයිට් ටිකක් දාගෙන ගමන පටන් ගමු. එහෙනම් දේවි පීඨය බුත්සරණයි. හරි එහෙනම් කට්ටියම බැහැගන්න. අම්මෝ මේ ටික ඇවිල්ලත් හරිම හන්සි. පොඩි බ්‍රේක්ස් දෙකුත් ආවා බලන්න ඕනේ නෑනේ. අවුලක් යන එකක් නෑ. බ්‍රේක් තිබ්බනේ ටික. මාත් යන්න ඕනේ කට්ටියත් එක්කම ආපු තැන බලන්න. යන් බලන්න අපි ආපු තැන. කට්ටිය මන්ට යනවා වගේනේ. වාව් මෙතන සුපිරිම ප්ලේස් එකක් නේ. වාව් මමත් අවසනාවක් මේ වගේ තැනකට එන්න. පොඩ්ඩක් එබිලා බලන්න ඕන. වාව් හරිම ලස්සනයි. කට්ටිය නම් ආයේ සුපිරියටම සිරිනරමනවා. ඕ කියන්න. හරි. මේ නෝන මාත් එක්ක කතාවකටත් ආවා. මෙතනින් එහාට යන්න තිබ්බනම් එකක්. අපි මේ ටිකේ තා චුට්ටක් වෙලා ඉඳලා දැන් යන් අපි මෙන්න මෙතෙන්ට. මේක උඩට යන්න පුළුවන්ද දන්නේ නැහැ. මේක උඩට යන්න බෑනේ. මෙතන ලොක් කරලා තියෙන්නේ. කට්ටිය නම් අතන තා අපි බලනවා. අපි පොඩ්ඩක් බස් එකට යන්න.
බස් එකට ළඟට නගා ඔන්න අපි බස් එකේ චුට්ටක් නිදාගත්තා. නගින්න අම්මෝ ටිකක් හරි නිදා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. හරි දැන් අපි යමු. මාමි හොඳ සින්දුවක් දාන්නකෝ අනේ අපිට නටන්න. හරි හරි පොඩ්ඩක් ඉන්න මම මේ සින්දුවක් දාන ගමන් ඉන්නේ. බ්‍රේක් වදිනකොටත් පොඩි සද්දයක් නගෙනවා බ්‍රේකුත් අඩුයි ටිකක්. මොකද කරන්නේ කමක් නැහැනේ. කොහොමවත් ගමනත් පරක්කු වෙලානේ තියෙන්නේ අපි ඉක්මනට යන්. බ්‍රේක් වදිනවා ටිකක් කමක් නැහැ. පොඩි සද්දයක් එනවා ඒකේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කමක් නැහැ ඔන්න යන් අනේ. මාමේ වෙන සින්දුවක් දාන්නකෝ අනේ. ওই සින්දුවට දැන් ටිකක් ඇහුවනේ අපි වෙන සින්දුවක් දාමු අනේ අපිට නටන්න අනේ ඉක්මනට දාන්න. හරි හරි පුතේ ඔහොම ඉන්න මම වෙන සින්දුවක් දාන්නම්. අනේ දෙයියනේ මේ වාහනේ බ්‍රේක් වදින්න නැහැ දැන් මොකද කරන්නේ? කට්ටිය හොතට මල්ල ගන්න අනේ මේ වාහනේ බ්‍රේක් වදින්න. හැප්පුණා නේද? කොහොම හරි පස්සට අරන් ආයෙ කොහොම හරි දාගන්න ආයි පස්සට එනවනේ. අනේ අපේ මේ ගන්න. අනේ. අයියෝ මේක බ්‍රේක් වදින්නේ නැෂි. නම් හැමෝටම නිවන් සුව ලැබේවා. පුළුවන් තරක් ජීවිතයක් බේරේවා. අයියෝ මේක බ්‍රේක් වදින අපරාධ වලට අම්මා